යාළුවනේ කොහොමද ඔයාලට? අද මම රිවිව් කරන්න යන්නේ ඇසිලික් ඇසිඩ් එක ගැන. මේක ගොඩක් අය පිම්පල් මාක්ස්, ඩාර්ක් ස්පොට්ස් සහ ඇක්නි මාක්ස් අඩු කරගන්න භාවිතා කරන ක්‍රීම් එකක්. මේක ගාපු ගමන් රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සති කිහිපයක් යනකොට මාක්ස් ටික ටික ෆේඩ් වෙන්න පටන් ගන්නවා. මුලින්ම ටිකක් දැවිල්ලක් හරි ඩ්‍රයිනස් එකක් දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඇසිලික් ඇසිඩ් එක. මේ ඉන්ග්‍රීඩියන්ට් එක ඇක්නි මාක්ස්, පිග්මන්ටේෂන්, ඩාර්ක් ස්පොට්ස්, අන්ಈවන් ස්කින් ටෝන් එක අඩු කරගන්නත් මේකෙන් පුළුවන්. මේ ක්‍රීම් එක යූස් කරන්න කලින් ඔයාලා දැනගන්න ඕනි වැදගත්ම දේ තමයි මේක ඕවර්නයිට් රිසල්ට් දෙන ප්‍රොඩක්ට් එකක් නම් නෙවෙයි. සෝෂල් මීඩියා වල දකිනවා වගේ දවස් 2-3 වෙනසක් වෙන නැහැ. ඉවසීමෙන් මේක යූස් කළොත් ඔයාලට රිසල්ට් බලා ගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක ගැන හොයලා බලද්දි ගොඩාක් පාවිච්චි කරපු අය කියලා තිබුණේ ඇක්නි මාක්ස් ටික ටික ෆේඩ් වෙන්න උදව් වුණා කියලා. හැබැයි මුල් දවස්වල ටිකක් ඩ්‍රයිනස් ගතියක් දැනෙන්න පුළුවන්. ඒ නිසා සෙන්සිටිව් ස්කින් තියෙන අය මුලින් සතියට 2-3 වතාවක් යූස් කරලා බලන එක හොඳයි. යූස් කරන විදිය ගැන කියනවා නම් රෑට ෆේස් වොෂ් එකකින් මූණ සෝදලා මූණ වේලුණාට පස්සේ මේකෙන් චුට්ටක් අරගෙන තියෙන තැන්වල හරි මූණ පුරා තුනී ලේ එකක් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ මොයිස්චරයිසර් එකක් යූස් කරන එක වඩාත් හොඳයි. තව වැදගත්ම දේ තමයි දවල්ට සන්ස්ක්‍රීම් එකක් අනිවාර්යෙන් යූස් කරන්න ඕන. සන්ස්ක්‍රීම් නැතුව ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් යූස් කරලා හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ප්‍රයිස් එක ගැන කතා කළොත් මේක රුපියල් 651ක් වගේ තමයි වෙන්නේ. මේ වගේ ප්‍රොඩක්ට් එකක් මේ වගේ ගහනකොට ඇත්තටම වටිනවා. මගේ අදහස නම් ඇක්නි මාක්ස් සහ ඩාර්ක් ස්පොට්ස් වලට බජට් ෆ්‍රෙන්ඩ්ලි ට්‍රීට්මන්ට් එකක් හොයනවා නම් මේ ඇසිලික් ඇසිඩ් එක ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඇසිලික් ඇසිඩ් එක ගැන මගේ රිවිව් එක මෙච්චරයි. ඔයාලත් මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා තියෙනවා නම් රිසල්ට් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මතක තියාගන්න ස්කින් කෙයාර් වල මැජික් එකක් නෑ. කොන්සිස්ටන්සි තමයි සීක්‍රට් එක. ඉතින් පේෂන්ස් එක්ක ස්කින් කෙයාර් ජර්නි එක කන්ටිනියු කරන්න. ඊළඟ රිවිව් එකෙන් ආයෙ හම්බ වෙමු.